ශ්‍රී ලංකා ධර්මිතලය තුල නිවැරදි ජනාධිපති කෙනෙක්, නිවැරදි පක්ෂ නායක කෙනෙක්, නිවැරදි තීරණ ගන්නා දේශපාලඥයින් නොසිටින නිසා තමයි ලංකාව තුල අද සාමාන්‍ය ජනතාව මහත් පීඩනයටපත් වෙමින් දරාගත නොහැකි බදු ගැසීම් ඔස්සේ ජනතාව ඉතාමත් අසීරුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම අසීරුතාවයන්ටපත් වුනහම, මෙහෙම දිලිඳු බවටපත් වුනහම බුදු දේශනාව තුළ සඳහන් වෙනවා මිනිස්සු හොරකම් කරන්න පටන් ගන්නවා. මිනිස්සු පංචශීලයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඇයි? බඩගින්න දරා ගන්න බැරි නම් මේ මිනිස්සයා හොරෙන් හරි කන්න පටන් ගන්නවා. ඒ නිසාවෙන් මේ නිවැරදි ධාර්මික පාලනයක් නොමැතිකම නිසා සාමාන්‍ය මිනිස්යාට දරාගත නොහැකි වැට් එක නිසා අද බොහෝ තරුණ තරුණියන් වගේම වැඩිහිටියන් පවා විදේශගත රැකියාවන් වලට යනවා. පෞල් ජීවිතවල ප්‍රශ්න, දරාගත නොහැකි ආර්ථික ගැටලු, මේ වාගේ පීඩනයන් හැමුවේ මෙච්චර වටිනා උතුම් ධර්මදීපය, වටිනා ශ්‍රී ලංකා මාතෘ භූමිය දාලා විදේශ රැකියාවට යනවා. නිදානයක් උඩ ඉඳගෙන හිඟා කන මිනිස්සු වගේ රාජ්‍ය පාලකයන්ට නිවැරදි දැක්මක් නැති නිසා, සසර පුරුණු ලද කුසල් පුණ්‍ය ශක්තියින් පාරමී බල නැති නිසා සාමාන්‍ය ජනාධිපතිවරු, විපක්ෂ නායකවරු තුල නිවැරදි තීරණ ගැනීමේ දක්ෂතාවයක්ද නැති නිසා ආධ්‍යාත්මීය වශයෙන් ගුණ නුවණ වර්ධනය කරගත් අය නොවන නිසා මේ රට තවත් ඉදිරියට මේ විදියට ගියොත් සම්පූර්ණයෙන්ම අරාජික රටක් බවට පත් වෙනවා. ඒ නිසා රට දැවැන්ත සංවර්ධනයක් කරා අරගෙන යන්න මේ රටේ අනාගතයේ බාර ගන්න ඉන්න දූ දරුවන්ට මේ රට දියුණු, මේ විදිහේ වැට් එකක්, මේ විදිහේ ආර්ථික දුබලතාවයක් නැති දියුණු දේශයක්, අධිරාජ්‍යයක් ගොඩනගන්න අවශ්‍ය කරන දැනුම මා සතුව තියෙනවා. මට පාර්ලිමේන්තුවේ ජනවරමින් ජනාධිපති ධූරය ලබා ගන්න අවශ්‍ය නැහැ. මා පිරු කුසල ධර්මයන් සහ කරන ලද අදිෂ්ඨානයන් පිළිබඳව රුවන්වැලි මහා සෑය ළඟදී කරපු මේ ප්‍රාතිහාර්යයන් පිළිබඳව CCTV දර්ශන පවා ගන්න පුළුවන්. 2021 ඔක්තෝබර් මාසයේ මා රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා කරන ලද ඒ අදිෂ්ඨානයන්, එවාගේම 2022 වර්ෂයේ කරන ලද අදිෂ්ඨානයන්, මේ හැම එකක්ම ඒ දත්ත මට ඔබට ලබා දෙන්න පුළුවන්. මේවා මේ නිකන් නිදගෙන කියන දේවල් නෙමෙයි. ආධ්‍යාත්මීය ජීවිතයට මහත් කැපකිරීම රාශියක් කරපු පුජ්‍යලයක විදිහටයි මේ දේවල් මම ප්‍රකාශ කරන්නේ. ඒ නිසා රට ගොඩ ගන්න, යහපත් මාවතක මේ රට ගමන් කරවන්න පුළුවන් නිවැරදි දැක්මක් මා සතුව පවතිනවා. විශ්වයේ අනන්ත පාරමී ශක්තියින් පුරන ලද චිත්ත ශක්තියක් මා තුළ පවතිනවා. මා තුළ තිබෙනා වූ ආලෝකය මානසික වශයෙන් අර කවදාකවත් රාත්‍රියේ ලයිට් නිවයි කියලා ආලෝකයක් නැති වෙලා නැහැ. හරියට ඔබ ඉර දිහා බලාගෙන ඇස් දෙක පියාගත්තාම ඔබට දැනෙනවා නම්, ඔබට පෙනෙනවා නම් තද රතු ආලෝකයක්. අන්නේ බඳු ආලෝකයක් මං අවුරුදු 18 දී
ඒ ලබාගත් ආධ්‍යාත්මික ශක්තියත් එක්කන් අවදි වුණා. විශාල පරිවර්තනයක් සිද්ධ වුණා ඒ අවස්ථාවේ. ඒ භාවනා කටයුතු කරේ මම වාරණ තපෝවනාරණ්‍ය සේනාසනයේදී 2007 වර්ෂයේ ඇසලපුන් පොහෝ දවසේ තමයි ආධ්‍යාත්මික ශක්තිය පුදවා ගත්තේ. එතෙන් සිට මේ දක්වාම අඛණ්ඩව මේ ආධ්‍යාත්මික ගමන ඇවිල්ලා මහා පාරමී පුරන බෝසත් කෙනෙක් විදිහට මහා දැවැන්ත ශක්තියක් උපදවා ගත්තා. ඉතින් මේ ශක්තිය උපදවාගෙන ඔබට රටට යහපතක් කරන්න ධර්මානුකූලව මේ සියලු දෙනාට යහපත් සුව ජීවන රටාවකට ගත කරන්න අවශ්‍ය කරන හැම කටයුත්තක්ම කරන්න මම අපකප වෙලා සිටින බවත් මේ වෙලාවේදී මතක් කරන්න කැමැතියි. ඉතින් මට පුළුවන් විදිහට මම මේ කරුණු කාරණා මතක් කරනවා. ඉතින් ඔබට පුළුවන් සහයෝගයක් ඔබ දක්වන්න. ඒ මාව මේ සමාජයේ තලයේ ඉස්සරහට අරගෙන එන්න. මම ඉස්සරහට ආවා කියලා මගේ account එකට සල්ලි බැර කරගෙන පවුල් පෝෂණය කරන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට සත පහක් එපා. මම ආධ්‍යාත්මීය ගුණධර්ම වඩපු කෙනෙක්. මට ඕනෑම වනාන්තරයක ඕනෑම තැනක ඕනෑම විදිහේ නිෂ්කාමී ජීවිතයක් ගත කරන්න ලෞකිකත්වයෙන් මිදුණු ආධ්‍යාත්මීය ශක්තියින් ගොඩනගා ගන්න මාට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සමාජයට මේ වීඩියෝවන් තුලින් YouTube, Facebook ආදී මාධ්‍ය ජාල තුලින් මම මේ උත්සාහයක් ගන්නෙ ඒ අවශ්‍ය කරන ඔබ බලාපොරොත්තු වෙච්ච කෝට්ටේ යුගයේ පෙරකුම්බා සිරිතේ සඳහන් වුණ කියග මගිය එනු කොයි සිට තද සමනොල ගොසිනා නොයකිය යුතු එදිග සොමන සුරිඳු විසිනා ගිය කල 2500ක් රජෙකු එත්තැයි දියනා කියෑවි නිතන් වැසියේ නම් පෙරකුම් රජු මෙදිනා. ඉතින් මේ විදිහට මගේ ජීවන කටයුතු වල ඒ ආත්ම භාවවල මේ ශ්‍රී ලංකා ධර්මිතලයේ රජකම් කරපු අවස්ථාවන් පිළිබඳව මා සත්සුදක්ෂේ දන්න බවත් මේ කරුණු කාරණාවන් ඔබට සමාජගත කරන්නේද ඔබ වෙනුවෙන් යහපතක් කරන්න මිස මට වෙන අපේක්ෂාවක් නැහැ. බලමු අවස්ථාව ලැබුණොත් මම මේ විදිහට කටයුතු කරනවා. එහෙම නැත්නම් දරාගත් ආධ්‍යාත්මික ශක්තියත් එක්ක මම නිහඬව මගේ ජීවන රටාව තුළ ගත කරන්නයි මම සූදානම් වෙන්නේ. එමනම් සියලු දෙනාටම යහපතක් සිතක් සාන්තියක් ඇති වේවා. සියලු දෙනාට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයත් ත්‍රිමූර්තියේ ආශිර්වාදයත් විශ්වයේ අනන්ත බුදුරුන්ගේ ආශිර්වාදයත් ලැබේවා. ඒ උතුම් ඔබලෝකේශ්වර නම් වූ විශ්වයේ බලවත්ම උත්තමයාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබ හැම කෙනෙක්ටම යහපතක්ම වේවා. යා ඉතිසිතින් ප්‍රාර්ථනා කරන මම ආධ්‍යාත්මීය නායකයා ඔබට යහපත සිත සාන්තිය සලසන්නට මේ විශ්වයට ආපු ආධ්‍යාත්මීය බලය හිමි ආධ්‍යාත්මීය ශක්තිය හිමි පුජ්‍යලයා කියන කාරණාව මෙහිදී මතක් කරන්න කැමැතියි.